ඉතින් සෑහෙන කාලයකට පස්සේ ගෙන vlog එකක්. මට හිතුණා මේක ෂූට් කරලා දාන්න ඕනි කියලා. මොකද මේක බලලා කවුරු හරි අනේ මමත් මෙහෙම පුරුදු වෙන්න ඕනේ, මමත් මෙහෙම හස්බන්ඩ් කරන්න ඕනි කියලා හිතයි කියලා අදහසකින් තමයි මම මේක ෂූට් කරලා වීඩියෝ එක මේ ෂෙයා කරගන්නේ. ඉතින් මේ හස්බන්ඩ්ගේ ස්කින් කෙයාර් රූටීන් එක. අතර මම මේක ළඟදී තමයි හස්බන්ඩ්ට මේ ස්කින් කෙයාර් රූටීන් එක කරන්න පටන් ගත්තේ. ගොඩක් මෙයාගේ ස්කින් එක හරි හොඳ ස්කින් එකක්. හරිම සොෆ්ට්, පිම්පල්ස් මුකුත් නැහැ, ඩ්‍රයි නැහැ, ඔයිලි නැහැ. අනික එයා කිසිම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. බේබි සෝප් එක පාවිච්චි කරන්නේ. මං ගන්න මොකද්ද ෂැම්පූ එක. අන්න ඒක තමයි ඉතින් එයා යූස් කරන්නේ. ඉතින් එයා ගොඩක් කව්වට අහු වෙනවා, දූවිලි වදිනවා. ඒ හින්දා පොඩ්ඩක් ස්කින් එක ඩැමේජ් වෙගෙන ආවා. ඒ හින්දා තමයි මම හිතුවේ මෙන්න මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න ඕනි කියලා. ඉතින් රිසල්ට් එකක් තියෙන හින්දා තමයි මම හිතුවේ මේක ෂෙයා කරගන්න ඕනි කියලා. එහෙනම් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මගේ මේ ෆේස් වොෂ් එක, මේක තමයි මගේ ෆේස් වොෂ් එක. ඒකෙන් ඉස්සෙල්ලා මූණ හොඳට ක්ලීන් කරගත්තා. විනාඩි 2-3ක් විතර මූණ හොඳට ගාලා විනාඩියක් විතර තියලා ආය වොෂ් කරගෙන ආවා. ඊට පස්සේ මම හිතුවා අර ස්ක්‍රබ් එකක් යූස් කරන්න. ස්ක්‍රබ් එකක් ඉතින් ඔයාලට නැචරල් ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. කෝපි, සීනි එහෙම දාලා. හැබැයි මම යූස් කරේ ලා ෆ්‍රෙෂ් එකේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක. ඉතින් මෙන්න මේ ස්ක්‍රබ් එක තමයි මම යූස් කරේ. ඒකත් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. බ්ලැක් හෙඩ්ස් ටිකුත් තිබ්බා. ඒ හින්දා තමයි මම ගොඩක් මේක යූස් කරේ. මේ අනික ඒක මම ෆස්ට් ඩේ එකේ මේ යූස් කරද්දී හොඳ රිසල්ට් එකක් මට තිබ්බා. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක මම හිතාගත්තා සතියට එකපාරක් වගේ කරලා බලන්න. ඇත්තටම මම එහෙම කරා. ඒ කරපු හින්දා රිසල්ට් එකක් තියෙනවනේ. අන්න ඒකයි මම මේ ෂෙයා කරගන්නේ. ඔයාලා ස්ක්‍රබ් කරනකොට මූණ හිමින් ස්ක්‍රබ් කරගන්න. මම මේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තියෙන්නේ. උඩ අතට රවුමට හිමින් ස්ක්‍රබ් කරගන්න. මම ස්ක්‍රබ් කරේ මූණ, බෙල්ල, අත්. මොකද මූණ, බෙල්ල, අත් තමයි ගොඩක්ම අවුවට අහු වෙන්නේ. ඉතින් ස්ක්‍රබ් කරා මම විනාඩි 5ක් විතර. ඊට පස්සේ ස්ක්‍රබ් එක මූණේ තිබ්බ විනාඩි 5ක් විතර තියලා සේදුවා. ඉතින් ඒ අතරතුර ස්ක්‍රබ් එක මූණේ විනාඩි 5ක් තිබ්බනේ. ඉතින් ඒ අතරතුර මම පැක් එකක් හදාගත්තා. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා කඩල පිටි, යෝගට් දාලා පැක් එකක් හදාගත්තා. ඉතින් මේ දෙකම මූණට ගොඩක් හොඳයි. මූණ සුදු වෙන්න සහ සන්බර්න් වලට ගොඩක් හොඳයි. ඉතින් මේ පැක් එකත් මම මූණ, බෙල්ල, එතකොට අත්වල ගාලා විනාඩි 15ක් වගේ වෙනකොට පැක් එක වේලීගෙන ආවා. ඊට පස්සේ මූණ හොඳට සේදුවා. ඉතින් මේ පැක් එකත් ගොඩක් හොඳයි. සතියට දෙපාරක්වත් යූස් කරන්න තියෙනවා නම් හොඳයි. මොකද මේ එක දවසෙන් එන රිසල්ට් එකක් නෙමේ. ඉතින් ගාන්න සතියට දෙපාරක්. ඒක හොඳ රිසල්ට් එකක් එනවා. මම පොඩ්ඩක් ඔළුවත් මසාජ් කරලා දුන්නා. මම මුලින්ම කිව්වා නේද මම මේ වීඩියෝ එක ගොඩක්ම ෂෙයා කරගන්න හිතුවා. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා හිතලා. ඉතින් මම මේ කියන දේ චුට්ටක් අහන්න. මම හිතනවා මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක්ම හස්බන්ඩ් වයිෆ් දෙන්නම බිසි කෙනෙක් නම් ඇත්තටම යාළුවා ටයිම් එකක් හදාගන්න බෑ. මම මේක ගොඩක් කියන්නේ හස්බන්ඩ් විතරක් වර්ක් කරලා වයිෆ් ගෙදර ඉන්න කෙනෙක් නම් අන්න එයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් මගේ හස්බන්ඩ් ගැන මම ගත්තොත් එයා ඇත්තටම ගොඩක් බිසි කෙනෙක්. සතියට දවස් 2යි නිවාඩු. ඉතින් ඒ නිවාඩු දෙකත් ඇති. මේ එක ළඟ නෙමේ නිවාඩු දෙක ඉන්නේ. හැබැයි ඒ නිවාඩුවත් හස්බන්ඩ්ට නිවාඩුවක් නැහැ. මොකද උදේ නැගිට්ට ගමන් ගෙදර වැඩයි. එතකොට ටවුන් යන්නයි, ගෙදරට බඩු ගන්නයි. ඉතින් ඒ වැඩත් එක්ක යා බිසි වෙනවා. මම මේ කරන්නේ ස්කින් කෙයාර් ව්ලොග් එකක් නේ. ඉතින් ඒ සම්බන්ධව මම කියන්නම්. දැන් ටවුන් වලට හැම ගියාම මට ඕන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අරන් දෙනවා. බෑ කියන්නත් අරන් දෙනවා. ඔයාට හොඳයි නම් ඔයා ගන්න. සමහරව යූස් කරලත් නැහැ. එතකොටත් කියනවා බොරුවට අරගෙන යූස් කරලත් නැහැ. එතකොටත් කියනවා නෙමෙයි අනේ කියලා නැහැ කවදාවත්. ඉතින් හැබැයි හස්බන්ඩ් එයාට කියලාම ස්කින් කෙයාර් කිසිම ප්‍රොඩක්ට් එකක් එයා අරගෙන නැහැ. ඉතින් මං අරන් දීලත් නැහැ. දැන් අපි දෙන්නම් මේ වීඩියෝස් වලින් එහෙම දකිනවනේ සමහර ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අපි දෙන්න ඒක නැත් කතා වෙනවා. ඉතින් ඒවත් මට අරන් දීලා තියෙනවා. මේ හැබැයි හස්බන්ඩ් කියලා එහෙම කිසිම දෙයක් අරගෙන නැහැ. ඉතින් එයා කොච්චර බිසි වුණත් මට මේ දේවල් හරි වෙලාවට
ඒ දේවල් අරන් දෙනවා. දැන් මට සැලූන් එකට ගිහලා අයිබ්‍රෝස් හදා ගන්න ඕන වුණොත් එයාගේ නිවාඩු දවසට ටයිම් එකක් තියෙනවා මාව එක්කගෙන ගිහිල්ලා ඒ දේවල් කරලා දෙන්න. හැබැයි එයාට යාගේ කොණ්ඩවත් කපා ගන්න නැති වෙලාවල් තියෙනවා. එතකොට චුට්ටක් හිතන්න ඔබ හස්බන්ඩ් කොච්චර බිසි වුණත් වයිෆ් ගැන බලන්න ටයිම් එකක් තියෙනවා. ඉතින් වයිෆ්ටත් පුළුවන් හස්බන්ඩ් චුට්ටක් රිලැක්ස් කරලා දෙන්න නේද? එයාගේ නිවාඩු දවසෙත් එයා ගැන බලලා දෙන්න. ඉතින් එයාලත් අත්තර මාස ඇතිනේ දැන්. හස්බන්ඩ්ගේ ස්කින් එක ගොඩක්ම හොඳ ස්කින් එකක්. ඉතින් ඇත්තටම අපරාධ නැමේච් වුණොත් අපිට ඉතින් මේ තරුණ කාලේ විතරයි තියෙන ස්කින් එක හෙල්දිව තියාගන්න. ඉතින් වයසට ගියා කියලා අපිට ස්කින් කෙයාර් කරාට වැඩක් නැහැ. අමරලි වැටෙන එක නවත්තන්න බෑ. ඒ හින්දා ඉතින් වයිෆ් කෙනෙක්ට මම කියන්නේ හස්බන්ඩ් වයිෆ්ගේ හැමදේම කරලා දෙනවා. හැම දෙයකටම සපෝට් කරනවා වගේ හස්බන්ඩ් ගැනත් හස්බන්ඩ්ගේ ස්කින් එක ගැනත් ඔයාලා චුට්ටක් බලන්න. එයාට ටයිම් නැහැ. හැබැයි අපිට පුළුවන් එයාට ටයිම් එකක් හදලා දෙන්න. ඉතින් සතියට එක දවසක් හරි පැයක් අරගෙන අනේ දේවල් කරලා දෙන්න. ඊට පස්සේ මම ෆේස් මසාජ් එකක් දැම්මා. ඒකට මම ටූල්ස් දෙක තමයි යූස් කරේ. ඔයාලට ටූල්ස් නැත්නම් ඉතින් අතින් යූස් කරන්න පුළුවන්. අත ඇඟිලි වලින් ෆේස් මසාජ් කරන්නත් පුළුවන්. ඉතින් විනාඩි 5ක් විතර ෆේස් එක මසාජ් කරා. ෆේස් මසාජ් එකෙත් හොඳ බෙනිෆිට්ස් තියෙනවා. ජෝ ලයින්ස් හොඳට කැපිලා පේනවා. එතකොට බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් වෙනවා කියන්නේ ස්කින් එකත් ග්ලෝ වෙනවා. එතකොට මූණ ලිෆ්ට් වෙලා පේනවා. ඉතින් ඒව තමයි තියෙන බෙනිෆිට්ස්. මම හිතනවා මේක ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා ඔයාලට. ඉතින් එක දවසින් කරලා හරියන්නේ නැහැ. මාසෙට අඩුම තරමේ දවස් 4ක්වත් නැත්නම් සතියට එක ගානේ කරලා බලන්න රිසල්ට් එකක් තියෙනවා. රිසල්ට් එකක් ආවොත් කියන්නේ ඔයාලගේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස්ම ඔයාලා යූස් කරන්න ඕනේ නැහැ. ඔයාලා පාවිච්චි කරන දේවල්ම ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ් වෙනුවෙන් දවසකට පැයක් වෙන් කරලා මෙන්න මේ දේවල් ටික හස්බන්ඩ්ට කරලා දෙන්න. ඇත්තටම එයාලා ගොඩක් සතුටු වෙයි. එයාලම කියා හරිම රිලැක්ස් වුණා කියලා කියයි. ඉතින් පවුනේ එයාලා අපි වෙනින් ඉතින් ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකත් යටින් දාගෙන යන්න. මම ලිප් බාම් එකක් යූස් කරා. මම යූස් කරන එකම තමයි මේ ලිප් බාම් එක චුට්ටක් ඇප්ලයි කරලා මසාජ් කරලා දුන්නා. නැත්නම් ඔයාලට සුගර් මසාජ් එක කරන්නත් පුළුවන්. එහෙනම් බයි බයි.